ඔන්න ඉතින් මම සෙනසුරාදා දවසේ උදේ 7 වෙන්න කලින් නැගිට්ටා. මොකද මට ඉර එළිය වැටුණට පස්සේ නැගිට්ටොත් ලොකු මලානික භාවයක් ඇඟට දැනෙනවා. ඒ හින්දා මට අද වැඩ ගොඩක් තියෙන හින්දා මම 7ට කලින් නැගිට්ටා. නැගිට්ටට පස්සේ අද මගේ නාන දවසේ ඉඳන් මම හිතුවා මගේ කොණ්ඩේට හොඳට මම ඔයිල් ඇප්ලයි කරනවා කියලා. සාමාන්‍යයෙන් මම උදේ වරුවට ඔයිල් කොහොමත් ඇප්ලයි කරනවා නානවා නම් මම අද යූස් කරන ට්‍රිපල් ඔයිල් එක. මම දැන් මාස ගානක් යූස් කරන මේ ඔයිල් එක තමයි. ඉතින් මේ විදිහට මම ඔයිල් එක ඩබල් බොයිල් කරන්න මෙහෙම දාලා ටික වෙලාවක් හොඳට ඩබල් බොයිල් කරගෙන මගේ ඔළුවේ ඇප්ලයි කරා. ඔන්න පස්සේ ඉතින් මූණ හැම හොදගෙන මම මගේ ඕගනික් එක සෙනසුරාදා දවසේ පටන් ගත්තා. ඉතින් ඔයාලත් මේක බලන්න ඇති. අපිට මුළු දවසම වගේ මම හිතන්නේ පැය 12ක් පැය 10ක් විතර එක දිගට කොහොම හරි අපි ඕගනික් එක හිටියා. මේ විදිහට මුළු දවසම ඉතින් මම ඕගනික් එක ගත කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් කොහොම හරි හවස ඉන්ටර්වල් එක ලැබුණාට පස්සේ මම මගේ දෙවෙනි හෙයාර් ට්‍රීට්මන්ට් එක කරන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් හැමදාම නානවා නම් කොණ්ඩේට ට්‍රීට්මන්ට් දෙකක් කරනවා. එකක් ඔයිල් ට්‍රීට්මන්ට් එක, අනිත් එක තමයි මෙන්න මේ විදිහට කොණ්ඩේට ලුණු උෂ ඇප්ලයි කරන එක. මම කියවනේ මගේ කොණ්ඩේ කලින් හොඳට දිගට තිබ්බ කොණ්ඩයක්. හැබැයි මට ඒක හරියට මේන්ටේන් කරගන්න බැරි වුණා. ඉතින් මම කොණ්ඩේ කපපු දවසේ ඉඳන් මගේ කොණ්ඩේට මෙන්න මේ විදිහට ඔයිල් ඇප්ලයි කරලා පැය 2-3කට පස්සේ අනිවාර්යයෙන්ම පියෝ අනියන් ජූස් ඇප්ලයි කරනවා. මේකේ රිසල්ට් නම් මාරයි. ඇත්තටම මාස 6ක් විතර එක දිගට මේක කන්ටිනියු කරොත් කොහොමත් අපිට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඒ ඉන්ටර්වල් එකේදී ඔයිල් ඇප්ලයි කරලා හැමදේම ඉවර වුණාට පස්සේ මම ආපහු මගේ වැඩවලට මූණා. මොකද ඉන්ටර්වල් එක ඉවර වෙලා දවල්ට කාලා හැම ආපහු මම මගේ වැඩවලට මූණා. ඔන්න ඉතින් ටිකක් හවස් වුණාට පස්සේ මම ගියා හොඳ වොෂ් එකක් දාගන්න. ඉතින් මේ තියෙන මම ෂවර් රූටින් එකට පාවිච්චි කරන අයිටම්ස් Nivea brand එකේ එන face wash එක, Velvet brand එකේ එන body wash එක, ඒ වගේම Dream brand එකේ එන liver conditioner එක, shampoo එක සහ conditioner එක. ඉතින් ඊට පස්සේ මම හොඳට මගේ මූණ හොදගෙන ඉවට මේ තියෙන මම ෂවර් එකෙන් පස්සේ ගත්ත වීඩියෝ එකක් නෙමෙයි වෙන වීඩියෝ එකක්. හැබැයි මේකෙදි මම ඉන්ට්‍රොඩියුස් කරන මගේ ස්කින් කෙයාර් රූටින් එක. මේ තියෙන මම Nivea face wash එකෙන් තමයි මගේ මූණ හොඳටම ක්ලීන් කරගත්තේ. ඉතින් මේක ගොඩක් හොඳ face wash එකක්. මට හොඳටම රිසල්ට් එකක් දීපු. ඉතින් ඊට පස්සේ මම යන්නේ මගේ මූණට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. මේක නම් මැජික් එකක්. මොකද මට මගේ පිම්පල් ගොඩක් තිබ්බා. ඉතින් පිම්පල් වලට හොඳම ට්‍රීට්මන්ට් එකක් තමයි මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කියන්නේ. විසිබල් රිසල්ට් එකක් දෙන. ඉතින් මම මේ විදිහට මගේ මූණම හොඳට අයිස් කියුබ් එකෙන් මසාජ් කරගන්නවා. හොඳ බ්ලඩ් සර්කියුලේෂන් එකක් දෙන්න. ඒ වගේම පිම්පල් එන එක නවත්තන්න හොඳම දෙයක් තමයි මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කියන්නේ. ඉතින් ඔයාලට හොඳට නෝටිස් කරන්න පුළුවන් මගේ මූණේ කිසිම පිම්පල් එකක් නැහැ. හැබැයි ඉතින් අර පිම්පල් මාක්ස් නම් තියෙනවා. ඉතින් ඒව නම් අඩු වෙන්න ටික කාලයක් යනවනේ. ඉතින් ඔයාලටත් පිම්පල් තියෙනවා නම් ඇක්නීස් තියෙනවා නම් මෙන්න මේක චුට්ටක් try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ දවස්වල මම අලුතෙන් try කරන product එක ඒක තමයි මේ Shelo brand එකේ එන Saffron Glow Gel එක. ඉතින් මම කාලයක් පාවිච්චි කරේ Velvet brand එකේ එන Glow Perfect body lotion එක. ඒක නම් 1000%ක්ම හොඳයි. මට හිතුණා මේක චුට්ටක් try කරලා බලන්න. ඉතින් වීඩියෝ එකේදී මගේ එක අතක nail polish එක චුට්ටක් ගිහිලා තියෙන. ඒක චුට්ටක් ඇත්තට පෙයි. ඒක ටිකක් don't care කරන්න ඔයාලා. ඉතින් මේ විදිහට හොඳට මගේ මූණට මේ saffron gel එක apply කරගන්නවා. මෙන්න මේ විදිහට dot විදිහට. ඒ වගේම තමයි බෙල්ලටත් මම මේක ඇප්ලයි කරගන්නවා. මොකද නැත්තම් මූණ එක පාටක් බෙල්ල එක පාටක් වෙලා අපිට ටිකක් අර අවුල් ලුක් එකක් නෙන්නේ. ඒ හින්දා ඉතින් මම මේක හොඳටම පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. හොඳට ඊට පස්සේ මම මගේ මුළු මූණම බෙල්ලම මසාජ් කරගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මේක හොඳයි නා හොඳ රිසල්ට් එකක් තිබ්බොත් මම රිවිව් එකක් ගේන්න. දැනට නම් එහෙම මගේ මූණට කිසිම අවුලක් වුණේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මම මේකේ රිසල්ට් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ වගේම ඔයාලත් මේක යූස් කරලා තියෙනවා නම් ඔයාලත් මට රිසල්ට් එකක් කියන්න. ඔන්න ඉතින් මම මේ දවස්වල බොඩි එකට පාවිච්චි කරන්න මට හම්බුණා මේ Nivea brand එකේ එන බොඩි ලෝෂන් එකයි. මේ දවස්වල හොඳටම වයිරල් යන පින්ඩ් ඔයිල් එක. ඉතින් Nivea brand එකේ මෙන්න මේ විදිහට චුට්ටක් මගේ අතට අරගෙන මම පින්ඩ් ඔයිල් එකෙන් මගේ ගත්ත ක්‍රීම් ප්‍රමාණයට හරියන්න බිංදු 2-3ක් දාගන්නවා. ගොඩක් දාගන්න එපා පින්ඩ් ඔයිල් එකෙන්. එතකොට ටිකක් මේක ඝන වෙනවා. පේස්ට් එක ඝන වෙනවා. එතකොට අපිට පොඩ්ඩක් ඇප්ලයි කරන්න අමාරුයි. ඔන්න ඔය විදිහට අරගෙන හොඳට මේ දෙක මික්ස් කරලා මම කරන්නේ මගේ අත්පය වල දාගන්න එක. මේ දවස්වල එක්සෑම් නිසා මට ජිම් එකටවත් යන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා මගේ අත් බෙල්ල මූණ ටිකක් මහත් වෙලා තියෙන්නේ. ඒක ඉතින් වීඩියෝ එකේදී ගණන් ගන්න එපා.
හොඳට මේක මසාජ් කරලා ඉතින් ඊට පස්සේ ලිප්ස් මොයිස්චරයිසේෂන් එකට මම පාවිච්චි කරන්නේ මේ Huda Beauty කියන පර්පල් කලර් ලිප් බාම් එක. මේක ගැන මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට මම ලිප් බාම් එකත් හොඳටම ඇප්ලයි කරගන්නවා. ඔන්න ඉතින් කකුල් වලට කියලාත් වෙනසක් නෑ. අර විදිහට මම ක්‍රීම් පේස්ට් එක හදාගෙන මෙන්න මේ විදිහට හොඳට මගේ කකුල් දෙක හොඳට මසාජ් කරගන්නවා ක්‍රීම් එකේ. හොඳට මසාජ් කරන ඕනම බොඩි ලෝෂන් එකක් ඕනම බොඩි ඔයිල් එකක් හොඳට මසාජ් කරනවා. ඔයාලට හොඳ රිසල්ට් එකක් ඕන නම් මෙන්න මේ විදිහට හොඳට මගේ කකුල් දෙකටත් මම හොඳ ට්‍රීට්මන්ට් එකක් දෙනවා. පස්සේ ඉතින් MCQ ඩිස්කෂන් එකත් එහෙම බලලා රැට කාලා බීලා දතකට මැදලා අපව හොඳට ෆ්‍රෙෂ් එකක් දාගෙන ඇවිල්ලා මම අපව මගේ වැඩ මේසට ආවා. මොකද තව පාස් පේපර්ස් ටිකක් කරන්නත් තිබුණා මට. ඒ වගේම තව දවස් ඉවර වෙන්නත් වෙලාවක් තිබුණා. ඉතින් මං හිතුවා ඒක ටිකක් කරලා මගේ දවස් ඉවරයක් කරනවා කියලා. ඔන්න ඉතින් එදා දවස කොහොම හරි ඉවර වෙද්දි පාන්දර 1:10ක් විතර වුණා. සාමාන්‍යයෙන් මගේ වැඩ ඉවර වෙන්නේ ඒ ටයිම් තමයි. ඉතින් මම දැන් යන්නේ නිදා ගන්න. එහෙනම් vlog එක බලවට ගොඩක් ස්තුතියි. vlog එක අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයා තවත් මේ වගේ vlogs වලට කැමති නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. subscribe කරන්න, like කරන්න, comment කරන්න. ගිහින් එනම් bye bye.